ආයුබෝවන් ෆොසිල් හන්ටර්ස් ආදරයෙන් පිළිගන්නවා අද වීඩියෝට. මිනිස්සු බිහිවෙන්න අවුරුදු මිලියන ගානකට කලින් පෘථිවියේ දියුණු ශිෂ්ටාචාරයක් තාක්ෂණයක් තිබිලා තියෙනවා කියන එක ඔයාලට විශ්වාස කරන්න පුළුවන්ද? ඔයාලා හිතන් ඉන්නේ පෘථිවියේ මුලින්ම දියුණු ශිෂ්ටාචාරයක් ගොඩනැගුවේ මිනිස්සු වෙන අපි විතරයි කියලාද? එහෙමත් නැත්නම් මිනිස්සු බිහිවෙන්න ගොඩක් කාලයකට කලින් දියුණු ශිෂ්ටාචාරයක් ගොඩනගපු වෙනත් ජීවීන් වර්ග හිටියද? මේ වගේ කාරණා සම්බන්ධව තාරකා භෞතික විද්‍යාඥයෙක් වන ඇඩම් ෆ්‍රෑන්ක් සහ දේශගුණය පිළිබඳ විද්‍යාඥයෙක් වන ගාවින් ෂ්මිඩ්ට් දෙන්නා විසින් 2018 වසරේදී කල්පිතයක් ඉදිරිපත් කරනවා. ඒක තමයි සිලුරියන් හයිපොතීසිස් කියන්නේ. මුලින්ම කියන්න ඕනේ මේක උපකල්පනයක් විතරයි. මේකෙදි යාලා කොහෙවත් කියලා නැහැ වසර මිලියන ගානකට පෙර දියුණු ශිෂ්ටාචාරයක් තිබුණා හෝ ඒ ගැන සාක්ෂි හොයාගෙන තියෙනවා කියලා. සිලුරියන් කල්පිතයෙන් කතා කරන ප්‍රධානම උපකල්පනයන් තමයි වර්තමාන මානව ශිෂ්ටාචාරය බිහිවීමට පෙර තවත් දියුණු ශිෂ්ටාචාරයක් තිබිලා තියෙනවා නම් ඒ ගැන අපට සොයාගත හැකිද? එහෙම දියුණු ශිෂ්ටාචාරයක් තිබුණා නම් ඒ කොයි කාලෙද? එහෙම තිබුණා නම් අද වෙනකොට ඒවල සාක්ෂි සොයා ගැනීමට අපහසු වෙන්න තියෙන ප්‍රධාන ගැටලු මොනවාද? වගේ කාරණා කීපයක් ගැන තමයි මේ විද්‍යාඥයන් අදහස් ඉදිරිපත් කරලා තියෙන්නේ. කලින් මම කිව්වා වගේ සිලුරියන් කල්පිතයෙන් අපි කතා කරන්නේ අවුරුදු මිලියන ගානකට කලින් අතීතය ගැන. තවත් විදිහකට කිව්වොත් පසුගිය අවුරුදු මිලියන 440ක් දක්වා කාල පරාසය ගැන. ඒ වගේ විශාල කාලයක් ඇතුලේ දියුණු ශිෂ්ටාචාරයක් ඇති වෙලා නැති වෙලා යන්න ඕන තරම් ඉඩ තියෙනවා. එහෙම විනාශ වෙලා ගිය ශිෂ්ටාචාරවල සාක්ෂි අපි කොහොමද ආපහු හොයාගන්නේ කියන ගැටලුව තමයි මෙහිදී මූලිකව මතු කරන කාරණය. අපි නිකමට හිතමුකෝ දැනට හදලා තියෙන නගර, බිල්ඩින්, පාරවල්, තව අනම්මනම් නිර්මාණ තව අවුරුදු මිලියන 100ක් විතර ඇද්දි ඉතුරු වෙලා තියෙයිද? කොහොමටවත් එහෙම වෙන්න විදිහක් නැහැනේ. අනිවාර්යෙන් මේ ගොඩනැගිලි තව අවුරුදු මිලියන 100ක් වගේ යද්දි අලු දූවිලි ගොඩක් බවට පත් වෙනවා. එහෙම බැලුවාම අවුරුදු මිලියන 20යි 440යි අතර කාල පරාසය තුල දියුණු ජීවි ශිෂ්ටාචාරයක් ඇති වෙලා නැති වෙලා ගියේ නැහැ කියන්න අපිට පුළුවන්ද? ඔය කාල පරාසය ඇතුලේ ගොඩක් දියුණු ශිෂ්ටාචාරයක් ඇති වෙලා නැති වෙලා අද වෙනකොට අලුවත් හොයාගන්න බැරි තැනටපත් වෙන්න පුළුවන්. ඒ නිසා අපට ඒ වගේ අවුරුදු මිලියන ගණන් පරණ දියුණු ශිෂ්ටාචාර ගැන භෞතික සාක්ෂි හොයා ගැනීම ගොඩක් අමාරුයි වගේම ඒක අඩුම ගානේ කොහොමද කරන්න පටන් ගන්න කියලාවත් හිතාගන්න බැරි වැඩක්. අනිත් කාරණය තමයි දියුණු පූර්ව මානව ශිෂ්ටාචාරයක් පැවතිලා තිබ්බා නම් එම ජීවීන් මිනිස්සුන්ගේ හැඩරුවම තියෙන්න ඕනේ නැහැ. ඔය ඩයිනසෝර මුහුණු වගේ වුණත් තිබිලා පරිණාමය වෙන්න පුළුවන්. උරගරූපී මිනිස්සු එහෙමත් නැත්නම් හියුමන් රෙප්ටීලියන්ස්ලා වගේ වෙන්නත් පුළුවන්. ලංකාවේ සීගිරිය තව මං කලින් වීඩියෝ එකක කරපු ඒලියන් මවුන්ටන් කියලා හඳුන්වන දානිගල කන්ද. එතකොට තව රන්මසු වෙන්නේ තාරකා දොරටුව. එංගලන්තයේ තියෙන ස්ටෝන් හෙන්ජ්, ඊජිප්තුවේ පිරමීඩ වගේ දැවැන්ත නිර්මාණත් සමහර විට අවුරුදු මිලියන ගානකට කලින් ජීවත් වුණ දියුණු ජීවීන්ගේ නිර්මාණ වෙන්න පුළුවන්. සමහර විට අපි පිටසක්වල ජීවීන් කියලා කියන්නේත් අවුරුදු මිලියන ගානකට කලින් අපිට වැඩිය තාක්ෂණිකව දියුණු වෙලා හිටිය පසුකාලීන පෘථිවියේ දේශගුණික වෙනස්කම් වලට ඔරොත්තු දෙන්න බැරුව හරි වෙන හේතුවක් හින්දා හරි වෙන මන්දාකිනියක ජීවත් වෙන්න ගිය අපේම ලෝකෙ හිටිය ජීවීන් පිරිසකට වෙන්නත් පුළුවන්. සමහර විට එයාලා සැරෙන් සැරේ ඇවිත් අපි ගැන හොයලා බලලා යනවා ඇත්තෙත් ඒ හින්දා වෙන්න පුළුවන්. නැත්නම් රාම රාවණා කතා වුණත් ගොඩ නැගෙන්න සමහර විට මේ වගේ පැරණි ශිෂ්ටාචාරවල මූලාශ්‍ර හේතු වෙන්න ඇති. ඉතින් අපි දැන් කතා කරන සිලුරියන් කල්පිතයේදී මේ විද්‍යාඥයින් දක්වන ප්‍රමුඛතම අදහස තමයි භෞතික සාධක මගින් මේ කල්පිතය ඔප්පු කරන්න බැරි වුණාට භූගෝලීය වෙනස්කම් හා දේශගුණික වෙනස්කම් මගින් මේ ගැන යම් උපකල්පන ගොඩනගන්න පුළුවන් කියන එක. ඒ අනුව බලද්දී පසුගිය වසර මිලියන 25 සහ 440 දක්වා කාලය තුල පෘථිවි දේශගුණයේ ඇතිවන වෙනස්කම්, ෂණිකව කාබන් විමෝචනය ඉහළ යාම ආදී දියුණු ශිෂ්ටාචාරයක ප්‍රතිඵලයන් නිසා ඇතිවන දෙයක් කියලා අපට උපකල්පනය කරන්නත් පුළුවන්. පසුගිය අවුරුදු 300ක කාල පරාසය තුල කාබන් විමෝචනයේ ඉහළ යාම ප්‍රස්ථාරයක සටහන් කළොත් අපිට බලා ගන්න පුළුවන් අපේ මානව ශිෂ්ටාචාරයේ දියුණු වීම පටන් ගැනීමත් එක්ක කාබන් විමෝචනය කාලයත් එක්ක ක්‍රමයෙන් වැඩි වෙන විදිය කොහොමද කියලා. හැබැයි එහෙම කියලා පසුගිය වසර මිලියන ගාණක් ඇතුලේ සිද්ධ වුණු භූගෝලීය හා දේශගුණික වෙනස්කම්
කාබන් විමෝචනය ෂණික ලෙස ඉහළ යෑම යම් දියුණු ජීවී ශිෂ්ටාචාරයක ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක්මයි කියලා හරියටම කියන්නත් බෑ. හරියටම නොදැන ඇත්තටම එහෙම කියන එක වැරදි. මොකද කෘතිම විදිහට වගේම දේශගුණික වෙනස්කම් ස්වභාවික සංසිද්ධි වලිනුත් වෙන්න පුළුවන් සහ එම වෙච්ච අවස්ථා ගොඩක් තියෙන හින්දා. ඉතින් මේ සිලුරියන් කල්පිතය එකපාරටම ඇහුවාම පිළිගන්න අපිට බැරි වුණත් සමහර අයට විහිළු කතාවක් වගේ පෙනුණත් හරියටම බැලුවොත් සමහර විට මේ සිලුරියන් කල්පිතය නිවැරදි වෙන්නත් ඉඩ තියෙනවා. මේ ගැන කැමති අයට තවදුරටත් හොයලා බලන්න පුළුවන්. සිලුරියන් කල්පිතය කියන්නේ ටිකක් ඉන්ට්‍රස්ටිං ටොපික් එකක්.